හිතුවේ නෑ නිකිනි මට මේ වගේ රැක් එකක් දෙයි කියලා. මොකද නාවෙන්නේ? මේ ඔයාගේ නෑනට අඩිය මගේ යාළුවා හොඳයි හරිද? ඔව්. ඒකනේ. සේර මැඳුන් ටික එළියට දාලා බෑග් එකට ඉඳුම් බත් දාලා තියෙනවා. ෂුවර් එකට මගේ ඇඳුම් ටිකක් මහන්න ඇති. පස්සේ දුකේ හිතලා නූල් ටික ලියලා මටම දෙන්නම් කියලා හිතන්නේ. හෙට උදේම වාගේ ඇඳුම් ටික ගලපගෙනම මගේ සාය දෙන්නකෝ. මම ටී-ෂර්ට් එකක් නැද්ද? මොකද මේ ඔයාගේ සායට මගේ මේ බ්ලේසර් එක මැච් වෙන්නේ නෑනේ. මට බඩගිනේ. පස්සේ වාගේ ඇඳුම් ටික ගලප ගන්න. පොඩ්ඩක් එන්නකෝ මේකට උදව් වෙන්න. මටත් බඩගිනි යාළු. මට මගේ වෙඩින් එක දවසේ බඩකට පිරෙන කැම ටිකක් ගලප ගන්න බැරුණානේ. කොහෙද? එතනද? කොහෙද? මේ වගේ රැක් ගම්පුනාම මෙයාගේ තින් පොඩි වැරදීම් සිදු වෙනවානේ. දැන් ඉතින් නිදා ගන්නකො. හංසි නැතුව රැයක් ගත කරන පළවෙනි දවස. ප්‍රශ්න වලින් නිදහස් වෙන්න හංසිව කසාද බැඳුවට දැන් හිතට මහ බරක් දැනෙනවා චිත්‍රා. අවිෂ්කකින් එයාව ඈත් කළා කියලා හංසි දැනගත්තොත් දෙවකමත කරමු. නිදා ගන්න. Hello. ඔව්. මම ලෝන් දෙකම එකපාර ගෙවලා දාන්න. ප්ලීස් මම විශ්වාස කරන්න. හරි. ඕකේ. මම try කරන්න. මොකද කියන්නේ? පරණ ලෝන් දෙක ගෙවනකම් මුකුත් කරන්න බැයිලු. දැන් අරයක හනිමූන් ගිහලා එන්න කලින් සල්ලි වහගත්තේ නැත්නම් එහෙම වැඩේ තවත් කල් යනවා. මම අයියෙන් අහලා බලන්නද? එපා සොනාලි එපා. ඒකින් එන්නේ ප්‍රශ්නේ තවත් වැඩි වෙන එක. අන්න හැමෝගෙම සල්ලිත් අරගත්තා. යාළුවෙක්වත් කැමති නැහැ ලෝන් එකක්වත් අරන් දෙන්න. දැන් අපි මොකද කරන්නේ බබා? තව එක්කෙනෙක් ඉන්නවා අපිට උදව් කරන්න පුළුවන්. එයා අනිවාර්යෙන්ම අපිට උදව් කරයි සොනාලි. නෑ මට ටික සනීපමදි. ඔගොල්ලෝ වැට්ටික් කරගෙන යන්නකෝ. ආයෙන බණ්ඩට කියන්න නුගේගොඩ සයිඩ් එකට යවන යෝගට් ටික වැඩි කරන්න කියලා. හරි. ඕකේ. මයි පුතේ බඩදරු අම්මා කෙනෙක් වුණාම බඩගින්න ඉන්න හොඳ නෑ පුතේ. ඒක තේරුම් ගන්න ඕනේ සඳරුනේ. එයයි කියන කතාවත් ඇත්තනේ පුතේ. මං සඳරුවට කතා කරේ වෙඩින් එකක් ගන්න නෙමෙයිනේ. වෙඩින් ෆොටෝ එකක් ගන්න. කරන්න බැරි දේවල් කිව්වම සඳරුවා ඉතින්
යා කියලත් මොනෝ කරන්නද? ඉන්න මයි පුතාට කවන්නම් මං. මං කිව්වනේ. සඳරු මේ ෆොටෝ එක ගන්න කැමති වෙනකම් මං කන්නේ. දැන් වේල් දෙකක් හිස් බඩ. ඔයාලගේ ওই පලි ගන්නේ මේ බඩේ ඉන්න දරුවගෙන්ද? දරුවෙක් ලැබෙන්න ඉන්න අම්ම කෙනෙක්ට කෑම විතරක් දීලා මදි යන්නේ. හිතට සන්තෝෂෙත් දෙන්න ඕනේ. සඳරු ඕක තේරුම් ගන්නකම් මං කන්නේ නැහැ. අනේ මෙන්න මේ කන්න දරුවෝ මං කවන්නම්. අම්මේ. අම්මා ඕක පුතාට තේරුම් කරලා දෙන්න. අපේ අප්පෝ මේ දරුවෝන්ගේ සම්ඩු සරුවල්. අද බින් ඔෆිස් ගියේ නැද්ද? යන ගමන් ආවේ තාත්තේ. තාත්තයි පොඩි උදව්වක් ඉල්ලගන්න කියලා. ඒ මොකද්ද මගෙන් ඕනේ කරන උදව්? තව සති දෙකකින් විතර මට ලක්ෂ 20ක චෙක් එකක් ලැබෙන්න තියෙනවා තාත්තේ. ඒක මේ සතිය ලැබෙන්න තිබුණේ. ඒ දවස් ටිකේ මිනිහත් ටිකක් හිර වෙලා. තාත්තා දන්නවනේ මේ දවස්වල ලෝක ආර්ථිකෙත් බැලන තාත්තේ. මට මේ DVD එකේ වැඩ ටික කම්ප්ලීට් කරගන්න බැංක් ලෝන් එකක් කරන් දෙන්න කියන්න ආවේ. මං සති දෙකකින් ලෝන් එක ගෙවලා දානවා තාත්තේ. ඒ වුණාට බිනර ඔය ලැබෙන්න තියෙන සල්ලි නොලැබුණොත් එහෙම ඒක අනිවාර්යයෙන්ම ලැබෙනවා තාත්තේ. ඒක ෂුවර්. ඒත් බිනර බිස්නස් උත් වැටලා තියෙන වෙලාවේ ඔය ලැබෙන්න තියෙන සල්ලි ගැන විශ්වාසය තියලා වැඩ කරන්න ගියොත් අමාරුව වැටෙනවා. ඒකින්ද හොඳම දේ තමයි ඒ සල්ලි ලැබුණාන් පස්සේ වැඩේ පටන් ගන්න එක. තාත්තේ දැන්ටම පරක්කුයි තාත්තේ. තාත්තට ලේසියෙම ලෝන් එක අරන් දෙන්න පුළුවන් නේ. මට බොහෝම කනගාටුයි බිනර. ඔය ලේසියෙන් ණය ගන්න පුළුවන් වුණාට ණය ගෙවන එක ලේසි වැඩක් නෙවෙයි. අනිත් එක බිනර අපි අතර එහෙම බිස්නස් ගනුදෙනු තියෙන්න ඕනේ කමකුත් නැහැ. තාත්තේ දැන් අපි නැත්තරම නැතිලා මෙතෙන්ට එරනකන්ද බලන් ඉන්නේ. දරුවන්ගෙන් වෙන්න ඕන යුතුයකම් වගකීම් ගැන කියනවා. දරුවන්ට වෙන්න ඕන යුතුයකම් ගැන හිතලා බලන්නකෝ තාත්තේ. අම්මේ අම්මලා අපිව ගොඩ යවුවෙත් නැහැ. අපි තනියෙන් ගොඩ යන්න හදනකොට ඒකට ඉඩ දෙන්නෙත් නැහැ. බිනර මම තේ හදන් එන්න ගිය ටිකට කොහෙද මේ වස්ත්‍ර දේවින්ද ගියේ? ඔන්න ආන්ටිට මම ස්පෙෂල් ෆ්‍රයිඩ් රයිස් එකක් ගෙනාවා. ෆස්ට් ආන්ටි මේක කාලෙන්න ඕනේ. ඕකේ? මට තාම බඩගිනි නෑ. මම පස්සේ කන්න. ආන්ටි ඊයේ දවසටමත් ඔයා කාලේ නැති හින්දා තමයි මම මේක ස්පෙෂල් ඔයාට අරන් ආවේ. ඕකේ? වස්ත්‍ර දේවින්දලා නැතු වුණා. මට උයන්නත් කම්මැලි. Be careful ආන්ටි. ආන්ටිට තුන් වේලටම උයන්න බැරි නම් මම ඒ තුන් වේලම අපේ ගෙදරින් එවන්නම්. No problem. වස්ත්‍ර දේවින්ද. ඔයයි වස්ත්‍රයි හිඩ ලැබුණු වෙලාවට මෙහෙ ඇවිත් යන්න. මට තියෙන ලොකුම අමාරුව ඔකුල නැති පාළුව. මේ ඉන්න. මම තව තේ එකක් හදාගෙන එන්න. නෑ. too late ආන්ටි. මං දැන්ටමත් පරක්කුයි. ආන්ටි කාලා නැති හින්දා තමයි මම මෙච්චර හරි ලේට් උනේ. ඕකේ? මං ගිහින් එන්නම් ආන්ටි.
ඔයා කෑම කන්නේ නැද්ද? මට පිරියක් නෑ ශාන්ති. බිනරට කේන්ති ගියාම අපිට ඌට වැඩි දේවල් කියලා තියෙනවනේ. ශාන්ති. මට වෙලාවකට හිතෙනවා අපි දරුවෝ වෙනුවෙන් යුතුයකම් ඉෂ්ට කළා මදිද කියලා. මට ඒගොල්ලන්ට දෙන්න පුළුවන් වෙච්ච එකම දේ අධ්‍යාපනය විතරයි. අවශ්‍යම දේ දුන්නට පස්සේ තව මොනවද? නෑ ශාන්ති. දෙමව්පියෝ හැටියට දරුවන්ට අධ්‍යාපනයේ සිරිත් විරිත් ඒ විතරක් දීලා මදි. ඒගොල්ලන්ගේ ආර්ථිකයත් හදලා දෙන්න ඕනේ. බිනරත් ගොඩක් අමාරුවෙන් ඉන්න නැත්තේ. නැත්තම් ඔය විදිහට කතා කරන්නේ නෑනේ. අපි යාට සලකමු. ඇසලයි බිනරයි මොනවහරි කරගන්න නැතේ. මම ওই ලෝන් වලට පටලැවෙන්නේ නැතුව ඉන්නේ නිකිනි වෙනුවෙන් කරන්න ඕනේ යුතුයකම් ටික ඉෂ්ට කරන්න ඕනේ හින්දා. තාත්තේ මං ගැන වද වෙන්න එපා. තියෙන දෙයක් අයියලා දෙන්නටම දෙන්න. තිසරයි අවුමුත් බලාපොරොත්තු වෙන්නේ නැහැ. ශාන්ති. අපි දරුවෝ ගැන කොච්චර වද වෙනවද කියන එක ඒගොල්ලන්ට තේරෙන්නේ. ඒගොල්ලොත් කවදා හරි දවසක දෙමව්පිය වුණාට පස්සේ මේ ප්‍රශ්නේදී මට බිනරට උදව් කරන්න බැරුණේ ඇයිද කියන එකත් අන්න එහෙම දවසක යා තේරුම් ගනීවි.